සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම. ඔයාලා දන්නවද මෙන්න මේ වගේ prompt එකක් විතරක් දීලා අපි කැමති විදිහකට ChatGPT එකට කියලා ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් කියලා. ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි නැත්නම් ඔයාගේ තනි ෆොටෝ එකකට මෙන්න මේ වගේ Ghibli ස්ටයිල් එකේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි ඇඩ් කරගන්නේ කොහොමද කියලා ඔයා දන්නවද? ඔයා කැමති ඕනම ෆොටෝ එකකට ඔයාගේ මූණ දාලා හදාගන්නේ කොහොමද කියලා ඔයා දන්නවද? ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක හරි බොයිෆ්‍රෙන්ඩ් එක්ක හරි ගහ ෆොටෝ එක Ghibli ස්ටයිල් එකේ මෙන්න මේ වගේ ෆනි විදිහට වෙනස් කරගන්නේ කොහොමද කියලා දන්නවද? මේ හැම දෙයක්ම කොහොමද කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් මම A to Z කතා කරනවා. ඒ වගේම මේකේ ටයිම් ලැප් දාලා තියෙනවා. ඔයාලට කැමති එකක් ස්කිප් කරලා බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාට හිතේ තියෙන මොකක් හරි අයිඩියා එකකට ෆොටෝ එකක් හදාගන්න ඕන නම් ඔයාට ඒක මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එකක විදිහට ටයිප් කරගන්න පුළුවන්. ඔයාට මේක ඉංග්‍රීසි වලින් වගේම සිංහලෙන් උනත් ටයිප් කරගන්න පුළුවන්. ඒ වගේම අපි මෙසේජ් කරන විදිහට ටයිප් කරත් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙයා අපිට ඕන කරන ෆොටෝ එක ලබා දෙනවා. මම මෙන්න මේ විදිහට මට ඕන කරන ප්‍රොම්ප්ට් එක ටයිප් කරගන්නවා. ඊට පස්සේ විනාඩියක් වගේ ඇතුළත ඔයාට බලා ගන්න පුළුවන් මෙයා කොහොමද මේ ප්‍රොම්ප්ට් එකට අදාළව ෆොටෝ එක ජෙනරේට් කරලා දෙන්නේ කියලා. ඔයාලට දැන් පුළුවන් ඔයාගේ හිතේ තියෙන කැමති විදිහකට මෙන්න මේ වගේ ඔයාගේ ideas එකතු කරලා ෆොටෝ එක ජෙනරේට් කරගන්න. ඔයාට Ghibli ස්ටයිල් එකේ ෆොටෝ එකක් හදාගන්නකොට ඒකට ගර්ල් කෙනෙක් හරි බොයි කෙනෙක් හරි ඇඩ් කරගන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලාම සාමාන්‍ය විදිහට ChatGPT එකට ඔයාගේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ප්‍රොම්ප්ට් එකේ ටයිප් කරන්න මෙන්න මේ විදිහට ගර්ල් කෙනෙක් හරි බොයි කෙනෙක් හරි ඇඩ් කරලා දෙන්න කියලා. මම කලින් කිව්වා වගේ මේ විදිහට ප්‍රොම්ප්ට් එක ටයිප් කරගද්දී ඔයා කැමති විදිහකට කැමති භාෂාවකින් ප්‍රොම්ප්ට් එක ටයිප් කරගන්න පුළුවන්. ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක හරි බොයිෆ්‍රෙන්ඩ් එක්ක හරි ගහ ෆොටෝ එක Ghibli ස්ටයිල් එකෙන් හදද්දී මෙන්න මේ වගේ ෆනි විදිහට වෙනස් කරගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ ChatGPT එකට ඔයාලා දෙන්නගේ කපල් ෆොටෝ එක අප්ලෝඩ් කරලා ඊට පස්සේ ප්‍රොම්ප්ට් එකෙන් කියන්න ඔයාට වෙනස් වෙන්න ඕන විදිහ. මම මෙතෙන්දී ගර්ල්ව තමයි වෙනස් කරලා තියෙන්නේ. ඔයාට බොයිව වෙනස් කරගන්න ඕන නම් ඒක මේ ප්‍රොම්ප්ට් එකේදී වෙනස් කරගන්න. ඊට පස්සේ ෆයිනල් අවුට්පුට් එක ඔයාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාගේ යාළුවෝ සෝෂල් මීඩියා තුල ෂෙයා කරන ෆොටෝස් වලට ඔයාට ආස හිතෙලා ඇති. මේ වගේ ෆොටෝ එකක් ඔයාටම කියලා හදාගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඔයා ඉස්සෙල්ලාම යාළුවගේ ෆොටෝ එක ChatGPT එකට අප්ලෝඩ් කරගෙන එයාට කියන්න මේ ෆොටෝ එක මගේ යාළුවෙක්ගේ කියලා. ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එක අප්ලෝඩ් කරලා ඔයා ChatGPT එකේ ප්‍රොම්ප්ට් එක විදිහට ටයිප් කරන්න උඩ තියෙන මගේ යාළුවගේ වගේ මගේ ෆොටෝ එක වෙනස් කරලා දෙන්න කියලා. මේ ක්‍රමයේදී සමහර වෙලාවට ChatGPT එක පිස්සු වෙනවා. ඔයාට දැනුත් පේනවා ඇති මගේ මූණත් එක්ක මේකේ ෆයිනල් අවුට්පුට් එක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියලා. මේ ගැටලුව මගහරවා ගන්න පුළුවන් ඔයාගේ මූණ අප්ලෝඩ් කරලාදී සාමාන්‍ය පැති 3කින් වගේ ෆොටෝස් අප්ලෝඩ් කරගන්න පුළුවන් නම් මේ ගැටලුව බොහෝ දුරට මගහරවා ගන්න පුළුවන්. හැබැයි අපි පාවිච්චි කරන්නේ ෆ්‍රී දෙන වර්ෂන් එකක් න ะ. අපිට අප්ලෝඩ් කරන්න පුළුවන් ෆොටෝ වල ප්‍රමාණයක් තියෙනවා. ඔයා ChatGPT එකේ ප්‍රෝ වර්ෂන් එක පාවිච්චි කරනවා නම් මේ ගැටලුව ඔයාට නිකම්ම විශ්ල ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා ඊට එහා පැත්තෙන් තියෙන bell notification එක on කරලා තියාගත්තොත් මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයා ගාවටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් අද මම ගිහිල්ලා එන්න තවත් අලුත් වීඩියෝ එකක් අපි හම්බ වෙමු.